යාර පරිමාව 8.3114 ඝන ඩෙසිමීටර්. පරිමාව 8.3114 ඝන ඩෙසිමීටර් වෙන වඳුරක් තුල केल्विन 500 उष्णत्वය N2 हा H2 N2 हा H2 दशम 2 මවුල හා දශම 1 මවුල බැගින් නැත. අර මොකදන්නේ එක් වායුවේ ආංශික පීඩනය. දැන් ආංශික පීඩන කියන්නේ තමයි වායුවේ පීඩනයම තමයි ඈ. හරිද? ඒ කියන්නේ N2 ගේ පීඩනය H2 ගේ පීඩනය කියන ආංශික පීඩනය. එක් වායුවේ ආංශික පීඩනය. पीडन गणने करा एक वायु सांगड़ गणने कर अरे सूत्रें गणने करන්න ඊවැදි මාර ඊවැදි නේ एक वायु सांगड़ गणने कर गणन देखो බලන්න මේ වායමේ පද්ධතියක් තියෙනවා මේකේ මවුල කොහොමද තියෙනවද N2 කීයක් තියෙනවද 0.2යි අනිත් එක මොනවද H2 0.1යි හරි නේද එතකොට මේක උස්තද ගෙන්නේ 500ද 500 ගෙන්නේ පරිමාව 8.314යි ඝන ඩෙසිමීටර් නේ අහනවා මේ කට්ටියක පීඩන මොනවද කියලා එතකොට ඔයාලට N2 ට දාන්න පුළුවන් PV සමාන එකට පීඩනය P පරිමාව 8.314 10.3 ඝන මීටර් මවුල ගන්න 0.2යි ආර්ගයගේ 8.314යි ජූල් කෙල්විනියට මවුලට මොනදිනේ කෙල්වින් 500 දශම 5 දෙකක් සර් 5 ගුණ දෙක දශම දෙක එක වැඩි කිලෝ 10 5 වැස් කරගෙන එගනේ EN2 ඊළඟ H2 ට PV සමාන එන්නට දැම්මොත් වෙනවා 8.314 10.3 ඝන මීටර් මවුල ගන්න 0.1යි මෙයාගේ 8.314යි ජූල් කෙල්විනියට මවුලට ඉතින් මේක එළිය තමයි හරි අපි දැන් ඉන්නවා 0.5 වැඩි දිනේ 10 5 පස් කරගෙන හරි ඉතින් මේ වායුවේ සාන්ද්‍රණ හොයන්නේ ඊට සාන්ද්‍රණ වලට අතර මවුල ඝනකකින් පරිකල්ප කරන්නත් පුළුවන් ඒක අපි දන්නේ ඒක නම් මේ විදිහට වෙන්නේ සාන්ද්‍රණය කියන එක යනවා ඔප්පු කරන්න සූත්‍රය සාන්ද්‍රණය කියන්නේ පීවැදි මාර්ගය පීඩනයගේ කීයද පීඩනය 1.10 පාස්කල් ආර්ගයගේ 8.314යි ජූල් කෙල්විනියට මවුලට උෂ්ණතාවය 500
10 5 පැස්කල්. ඒතර ආර ලියන්න පුළුවන් 100 වෙනින් 12යි කියලා. වෙදීම As is the part. Visi හතරයි කියලා එනවා මවුල ගන්න මොනවා වලින්ද? මීටරයට වලින්. හරි? ඕනනම් යනවා 0.02 මවුල ගන්න ඩෙසිමීටරෙන් කියලා. අනිත් කෙනාගේ 0.1 නේ. ඒක හරිද? හරි? මේ උත්තරය මේක මයින් උත්තර ගන්න දෙකයි. ඔය දැන් තමයි යාගන්න මාතෘකාව වායුවක ආංශික බීජ යනවා වායුවක ආංශික බීජ වායුවක ආංශික බීජ කියන්නේ මොකක් හරි පද්ධතියක එයාගේ පද්ධතියක් කියනද මේ වායුව අපි ඒ වායුව කියලා ඉන්නවා කියලා මොකක් හරි පද්ධතියක ඒ වෙන්න ඕනේ මේ x කියලා ගමු ඒ වායුව විතරක් ඉන්නවා. ඒ කියන්නේ x විතරක්ම ඉන්නවා නම් ඒවල රැඩි කරලා පිළිගෙන මොකද කියන්නේ? යාගේ ආංශික බීජ. හරිද? ආංශික බීජ කියන්නේ මොකක් හරි පද්ධතියක එම වායුව විතරක්ම ඉන්නවා නම් රැඩි කරලා පිළිගෙන කියනවා. ආංශික බීජ. හරිද? ඊට බලන්න හිතන්නකො මේකේ උෂ්ණත්වයේදී පරිමාව වී මවුල ගන්න එන්නේ කියලා. උතර මේකේ TV සමාන nRT දැම්මම මෙයාගේ පීඩනය ලියන්න පුළුවන් මොකද්ද? nRT වෙදීම B. TV සමාන nRT තමයි මේකේ මවුල ගන්න B ලියන්න පුළුවන්. හරි. පොඩි ලියන්න. දැන් ගන්නකො මේ පද්ධතිය මෙහෙම කරනවා මේ පද්ධතියක් ඉන්නවා ඒකේ x නුත් ඉන්නවා ඒකේ උෂ්ණත්වයේදී පරිමාවී මවුල ගන්න ඉන්නේ මෙයාගේ x ගේ මවුල ගන්න ඉන්නේ මේකේ ලෝවාගේ ව්‍යාප්ත වෙලාදී දැන් මේ පද්ධතිය තව y කියලා එකකින් දාන්න y කියලා එකනක අපි මවුල n dash ප්‍රමාණයක් තියෙනවා මවුල 10 කරේ කීයකට දාන්න ඒකෙන් x ට බලපෑමක් තියෙනවද නැද්ද නෑ ඇයි ඉතින් මේ වෙලාවේ පද්ධතිය උෂ්ණත්වය මොකක්ද තියෙනවා පරිමාණ මොකක්ද වීම තමයි මවුල ගන්නවත් එන්න තමයි ඒතරට පීඩනය ලියන්න ඕන මොකක්ද nRT බෙදීම ආංශික පීඩනය කියන්නේ මොකක් හරි පද්ධතියක් ඇතුලේ වායුවක් තනියම ඉන්නවා වෙන කවුරුවත්ම නැත්තම් උදාහරණ මේ පන්තියේ මම විතරක් ඉන්නවා තනියම ඉන්නවා ඒ වෙලාවට ඇති කරන පීඩනය කියනවා මොකක්ද එයාගේ ආංශික පීඩනය බැලුවොත් වායු මිශ්‍රණයක් ගත්තොත් එවලන්නේ වායු මිශ්‍රණයක් ගත්තා මොකද එයා ඇති කරන්නේ ආංශික පීඩනයට සමාන පීඩනයක් තමයි හරිද يعني තනියෙන් ගියා වගේම තමයි මිශ්‍රණයක් තුලත් හැදෙන්න ඕන සරලව හරි ඒක වායුවේ ලක්ෂණය තනියෙන් ගියා මිශ්‍රණයක් ඇසෙවියක් මේකේ වායු 50ක් මිශ්‍ර කරලා තිබ්බා කිසි වෙනසක් නැහැ ඒක සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ වායුවක ගත්තොත්
එයාට සාමාන්‍ය තනියෙන් හිටියා මිශ්‍රණයක් ලෙස හිටියක් තියෙන යාගේවත් ආංශික බීජ්‍ය වෙනවා. වැරද්ද කියන එක තමයි. තේරුණාද? තව එක පාරයි ඈ. ආංශික බීජ්‍ය කියන්නේ මොකක්ද කියන පරිස්සල. තනියෙන් හිටියට කරන බීජ. මිශ්‍රණයක් ලෙස හිටියක් කරන්නේ මොකක්ද? යාගේ ආංශික බීජ්‍ය නේම. වැරද්ද. උත්තරය. තේරුණාද? මිශ්‍රණයක් ලෙස හිටියක් කරන ආංශික බීජ්‍ය වෙනවා. යා. යාද වායුවක් තනිව ඇති විට වායුවක් තනිව ඇති විට එම වායුව මගින් ඇති කරන වීර්යය එම වායුව මගින් ඇති කරන වීර්යය වායුවේ ආංශික වීර්යය නැති ඊළඟ ප්‍රායෝගික තත්ත්වයන්දී භූමියක් හමුවන්නේ ඒ කියන්නේ ප්‍රායෝගික තත්ත්වයන්දී භූමියක් හමුවන්නේ ප්‍රායෝගික තත්ත්වයන්දී භූමියක් හමුවන්නේ වායු මිශ්‍රණයි මිශ්‍රණයක් තුළදී එක් වායුවේ පීඩනය මිශ්‍රණයක් තුළදී එක් වායුවේ පීඩනය එහි ආංශික වේදනයට සමානයි එහි ආංශික වේදනයට සමානයි आंशिक पीड़न समान ध्यान मात्रा डोल्टन के आंशिक पीड़न नियम डोल्टन के आंशिक पीड़न अरे बोले डोल्टन के आंशिक पीड़न नियम डोल्टन के आंशिक पीड़न नियम එක වෙන්නේ හරි ඔක මගේ හිතේ කියලා දුන්නා डोल्टन के මම මේක ඔප්පු කරලා පෙන්නන්නම් හරි දැන් ඊළඟට ABC මිශ්‍රණයක් තියෙනවා කියලා හරිද මෙයාගේ මූල ගානේ NP මෙයාගේ මූල ගානේ NB මෙයාගේ මූල ගානේ NC මෙයාගේ නැති කරන බීන්නේ PA මෙයාගේ නැති කරන බීන්නේ PD මෙයාගේ නැති කරන බීන්නේ මොකක්ද PC ඩෝල්ටන්ගේ ආංශික නියමයේ ආකාර දෙකකට ප්‍රකාශ කරනවා එකක් තමයි බලන්න මුළු පීඩනය කියන එක සමාන වෙනවා මොකද PA ධන PB ධන PC මුළු පීඩනය කියන්නේ එක් වායුවේ ආංශික පීඩන වල හරිද දැන් සාමාන්‍ය මම කියනවා ආංශික පීඩන වලින් කිව්වොත් දැන් මේකේ පීඩනය හරි ඊට දිගේ දුන්නේ කොහොමද ඒට පීඩ සමාන එන්නට දා හරිද බීගේ පීඩනය හරි බීට පීඩ සමාන එන්නට දා සීගේ වෙනවා සීට පීඩ සමාන එන්නට දා ඕක එන අවුල් වැඩන්නේ අමාරු වෙන වැඩි
දන්නවද දැන් සාමාන්‍යයෙන් දැන් සමහර ගණන් තියෙනවා වායු හතක් තියෙනවා. හත් පාරක් තියෙනවා නේද හරිද? එහෙම කරන්නේ නැහැ. මේක ඔප්පු කරලා පෙන්නන්නම්. ඩෝල්ටන්ගේ නියමය කියනකොට එක විදිහකට තමයි පද්ධතිය මුළු පීඩනයේ එක් වායුවේ ආංශික පීඩන වලට සමානයි. එක. දෙවෙනිය තමයි එයා කියනවා එක් වායුවේ ආංශික පීඩනයේ සමානයිලු. එයාලගේ එක් වායුවේ ආංශික පීඩනයේ සමානයිලු. එයාලගේ මුළු පීඩනය ගුණ කිරීම මවුල භාගයට. තමයි මවුල භාගයට ගුණ කිරීම මුළු පීඩනය. TB කියන සමානයිලු XB ගුණ කිරීම මුළු පීඩනය. T කියලා දාලා ටෝටල් කියන එක. TC කියන සමානයිලු. නෝකි. ඔබ මේ පොඩි උපරිමයෙන් මම කඩ දාන ප්‍රශ්න. ඒට දානවා B සමාන එන්න. EA මේ පරිමාව V කියලා හිතන්න. මවුල ගන්නකොට NA R පද්ධතියේ පරිමාව V උෂ්ණත්වයේ T කියලා හිතන්න. ඊට පස්සේ B ට දැම්මොත් වෙනවා NB RT. හරි? C ට දැම්මොත් වෙනවා මුළු පද්ධතියටම දැම්මොත් වෙනවා. දැන් බලන්න මේ ඔක්කොම මහානද බලන්න. මුළු පීඩනය V මෙතන දාන්න මොකද? N මුළු. නැත්නම් අපි දාමු ND කියලා. ND කියන්නේ මුළු වල ගන්න. මොනවද දැන් ND කියන්නේ මොකද? NA දන NB දන NC. සත්‍යය. හරි. මුලින්ම කරපුවේ මොකද? එක් වායුවල P සමාන ඉන්නට දාන්න. PA P සමාන NA RT. ඊළඟට දාන P සමාන NA RT. ඔය දාන මුළු පද්ධතියට දාන්න. හරි. දැන් ඔයා ඔය තුන එකතු කරන්න ඕනේ. එතකොට මේක ආකාර දෙකකට යනවා. මේක දෙක තුන එකතු කරන්න. ඒක තුන බලන්න එක තැන එකතු කරන්න. මේ තුනට V පොදුයි. V එළියට ගත්තා. ඒතර ඇතුලේ නවද? E එදන B වින B. ඔවල්. ඔලනේ. මේ වෙලෙන් RT පොදුයි. RT එළියට ගත්තා නම් එන්නේ දන ඔලනේ පළවෙනි තුන එකතු කරනවා. මේ තුන එකතු කරද්දී V පොදුයි. V එදන B වින B. RT පොදුයි. එන්නේ දන NB දන NC. මේ මොකක්ද? මේ දින හතරනේ. මේකනේ. මේක වෙන දානවා. හතරෙන් ආදේ කරනවා. මුළු පීඩනයේ සමාන වෙනවා. ආංශික පීඩන. බලන්න මේකත් ඔප්පු කරන්න මේ ගැන දෙන්නේ බෙදන්න. මම බලන්න 1.4 බෙදන්න. එක බෙදීම 4. එතකොට එනවා PAV යට PT ඔය දැන් මෙයයි මෙයයි බෙදන්න. එතන ඉන්නවා NART. හරි නේද? එන්නේ දැන් ඉතින් එන්නේ. RT කපලා යනවා V ට V කපලා. එතකොට මේ A ගේ මවුල ගන්න විදිහ මුළු මවුල ගන්න. කියනවා මවුල ගන්න. EA කියන එක නෝ.
පාර 2යි 4යි වැදුවොත් ඊළඟ එක. 3යි 4යි වැදුවොත් ඊළඟ එක. හරිද? අවුලනේ නික ආයෙ කියලා දෙන්නොත්. PV සමාන ඉඳලා ඉඳලා මේ දෙක කරනවා මේ කියනවා. කැමති දෙයක් දෙන්න ඕනේ. ආයෙත් පරිවාක්‍ය දෙන්න ඉස්සෙල්ලා. මම ඩෝලර් ගාන විභජන නියමය කියලා උත්තරනේ කිව්වේ. ඊළඟ පරිපූර්ණ වායු මිශ්‍රණයක මුළු පීඩනය එක් වායුන්ගේ ආංශික පීඩන වල එකතුවට සමාන වෙයි. එක් වායුන්ගේ ආංශික පීඩන වල එකතුවට සමාන වෙයි. ඊළඟ වේදියාන්ද ඒක තව විදිහට කියන්න බලමු මොකද ආංශික පීඩනය කියන එක නා මෞල භාගයේ මුළු පීඩනේ මුළු දෙයට සමානයි කියන නැත්නම් මෞල භාගයට සමානුපාතික වේ ඔය ඕනිය හරිද ඊළඟ වායු මිශ්‍රණයක ආංශික පීඩනය මෞල භාගයට අනුලෝම සමානුපාතික වේ. මෞල භාගයට අනුලෝම සමානුපාතික වේ. තව විභාගෙට ලියුවොත් තියන්නකො ඩෝල්ටන්ගේ ආංශික පීඩනය ලියන්නකො ඔය මුලින් එක තමයි ලියන්න ඕනේ. හරි. ඒ කියන්නේ මුළු පීඩනය අර තුන එකතුවට අර ටෙව එකතුවට සමානයි. ඉන්නද? මෞල භාගයට සමානුපාතික වේ. ඒකටම ලියා ගන්න. නැතහොත් මෞල භාගයේ මුළු පීඩනයේ ගුණිතයට ආංශික පීඩනය සමානයි. මෞල භාගයේ මුළු පීඩනයේ ගුණිතයට ආංශික පීඩනය සමාන වෙනවා. පරිමාව වීහා උෂ්ණත්වයේ ටීවන සංවෘත දෘಢ බඳුනක් තුළ. ඒ කියන්නේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. පරිමාව වීහා උෂ්ණත්වයේ ටීවන සංවෘත දෘಢ බඳුනක් තුළ. ABC वायु मौल සංගුණ තුළ ABC වායු මවුල Na NB NC ඇත. Na NB NC ඇත. Na NB NC. ඒ වායේ පීඩන ආංශික පීඩන PA BB BC වේ. PA BB BC වේ. අර ඔක්කොම ඉතන ගන්න බලන්න. එන්නේ පොඩ අවුල් ඉඳන් කියන්න.
ස්ක්‍රීන් එකෙන් වගේ තියෙනවා. මේ ඔක්කොම කරේ. මේ අනිත් ඒකත් කරන්න. ඔය මම 8 විතරයි කරලා තියෙන්නේ BC ටත් කරගන්න. තේරෙනවද ඒක උදේ? මේක ගණන් වල හරියට ඕනේ නේද? විතරම ගණන් වල ඕනේ. හිතන්නකෝ වායු තුනක් විතරක් ඉන්නවා කියලා. ඒ වීගල දෙන්නේ විතරක් ඉන්නවා කියලා හිතන්න. එතකොට අපිට මේ මෙයාගේ මූල භාගය XA නම් මෙයාගේ මූල භාගය කොහොමද යන්නේ? ඒ කියන්නේ XA කියන්නේ. ඒ වගේම තමයි මෙයාගේ පීඩනය PA නම් මෙයාගේ පීඩනය මොකක්ද? මුළු එකකට නෙවෙයි මොකක්ද? මුළු පීඩනයේ ඉන්න PA කියලා ගන්න. ඒක සාමාන්‍ය වායු දඬු ගානකදී මුළු පීඩනය 10 10 5යි මෙයාගේ පීඩනය 4 10 5යි නම් මෙයාගේ මුළු පීඩනය 10 10 5යි මෙයා 4 10 5යි නම් මෙයාගේ 6 10 5යි. එනවා. ඕක එක සැරේම ගන්න. ඕක ගණන් වලදී මාර විදිහට ඕනිය. හරිද? එළියාම යක්. දැන් වායු දෙකක මිශ්‍රණයක් සැලකුව විදිහ. අදිපස් වායු වලට තමයි ගන්නෙ. ඉන්නේ මඩු කරන විතර කරන්නේ. හරි. යක් මේ දැන් අහගන්න දැන් සාමාන්‍යයෙන් හරිද? දැන් ගාන මේක මේ හරය ඔලුවට දාගන්න. හරිද? අහගන්න. දැන් මේ ඉන්නවා. හිතන්නකෝ වායු මිශ්‍රණයක් තියෙනවා කියලා. වායු මිශ්‍රණයක් දුන්නොත් මිශ්‍රණය එක එක කට්ටියක ආංශික පීඩන හොයන්න ඕන නම් වාට ස්ටෙප් මේ මොනවාද? ක්‍රම දෙකක් තියෙනවා. කියනවා A B C D E F G H I J K ඊළඟට එළවෙන B. ඒක අකුරක් නෑ L N O P එළවෙන B. ඒවයි මොකක් හරි එක ආංශික පීඩන හොයන්න තිබ්බයි කියලා ගන්නවා. වාට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මොකක්ද? මීහරකෙක් වගේ එකින් එක වායු 10 යන 10ට PV සමාන එන්න ඇති වෙන වෙනම දාන්න පුළුවන්. ඒ ඉතින් තමන් බුද්ධි මට්ටමින් අඩු වෙනවා. හරිද? ඩවුන් සින්ඩ්‍රෝම් නම් තමයි එහෙම කරන්නේ. හරිද? හරිද? එතකොට මේ නැත්තම් සාමාන්‍යයෙන් කරන්නේ මොකද? මොකද? මුළු ඔක්කොම PV සමාන එන්න ඇති දාන්න. ඔක්කොම මවුල වෙලා PV සමාන එන්න ඇති දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ? පද්ධතියේ PV සමාන එන්න ඇති දැම්මා. මුළු පීඩනය දාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මවුල භාග වලින් වැඩි කර තේරෙනවද? ඒකේ මුළු පීඩනය එවුවා. ඒකේ මවුල භාගයෙන් වැඩි කරාම ඒකේ පීඩනය. B ගෙන් වැඩි කරාම B ගේ පීඩනය. සිම්පල් කේස් එක. හරිද? හොඳයි. ගොඩේ. ගන්න. ලියගන්නවා. ඉනිට. ආයත ඉතින් අර වාක්‍ය දෙන්න ඕනේ නෑ නේද? මොකද වායු වල මවුල භාගය මොකට සමාන වෙන්නේ? පරිමා භාගයට සමානයි කියලා මතක තියාගන්න. ඕක දැන් 50000ක් විතර ලියලා තියෙනවා. හරිද? හරිද? යානන හීලියම් නියෝන් ආගන් වායු මිශ්‍රණයක් තුල හීලියම් නියෝන් ආගන් වායු මිශ්‍රණයක් තුල හීලියම් නියෝන් ආගන් වායු මිශ්‍රණයක් තුල මවුල ප්‍රමාණය
දශම 1යි දශම 2යි සම දශම 7යි sorry 7යි 4යි ඇත්ත පද්ධතියේ පරිමාව 14 ඝන දෙසිමීටර් වේ. උෂ්ණත්වය सेल्सियस अंश 27 वे. පළවෙනි කොටස ලියන්න. එක් වායුවේ මෞල භාග ගන්න එක. एक वायु मौल भाग करने के मात्रा देना हो रहा था मौल भाग करने बोला ऑप्शन දෙකක් තියෙනවා. එකක් තමයි මොකද? ඒකත් PV සමානෙන් මේ තුන් දෙනාට වෙන වෙනම PV සමානෙන් නාදිලා. ඒක වාතය. දැන් ලේසින් කරන්න ඕන මොකද? පද්ධතියේ PV සමානෙන් නාදිලා මුළු බවල වෙලා මවල භාගලින් වැඩි කර එනවා. එන පද්ධතියේ PV සමානෙන් නාදිලාන්ට පීඩනයේ P පරිමාව 14 10 3යි ඝනමීටර. මවල ගාන කියන්නේ 0.7යි. මේවා වෙනම හොයන්න ඕනේ ලකුණු තියෙනවා. 8.3 1යි 4යි ජූල් කෙල්වින් මොකද? වැඩි කිව්වේ. මේ භාගන්න ආසන්න 2500 කියලා. අනේ ඔලනේ මේ දෙකේ උදේ 2500 කියලා මෙතන 0.1යි
ආංශික වේගය හන්නේ කොහොමද? හීලියම්ගේ ආංශික වේගය යන්නේ එයාගේ මවුල භාගයෙන් උඩින් මුළු වීම. එයාගේ මවුල භාගය අපි කොහොමද? අතෙන් එකයි. කයිස් දෙකයි බා තායි බා. මේක සුළු කරන්නේ නැහැ. නියෝන් ගාන්සික වෙන්නේ කියන්නේ එයාගේ මවුල භාගයේ ප්‍රතිදීම මුළු වීමේ මවුල භාගය අතෙන් දෙක. ඔය විදිහට ඔය තුන වෙනවා. හරි. පද්ධතිය වීමෙන් ගන්නවා. මුළු වීමේ මවුල භාගය වැඩි කරලා ගන්න දෙන්න. A හා B වායු මිශ්‍රණයක A හි මවුල භාගය 3න් 2. පද්ධතියේ මුළු පීඩනය CI kilopascal වේ. B හි ආංශික පීඩන ගණනය කරනවා. B හි ආංශික පීඩනය ගණනය කරනවා. B ආංශික පීඩනය ගණනය. උදාහරණ මොකද කරන්නේ? A මවුල භාගය දන්නවා. B හි මවුල භාගය වෙලා B ආංශික පීඩනය ගන්නවා. A මවුල භාගය 3න් 2යි නම් B මවුල භාගය යනවා 1න් 3යි. ඒකේ PB කියන්නේ මොකක්ද? XB වල 3P. එයාගේ මවුල භාගය 3යි. මුළු පිටේ 100 කිලෝග්‍රෑම්. 33.33 කිලෝපැස්කල් කියලා දෙනවා. ඕන මේක පැස්කල් කරන්න. හරි. හරි දෙරණි. අයි බං B ගේ ආංශික පීඩනය වෙනවා නම් මොකක්ද දැනගන්න ඕනේ? B ගේ මවුල භාගය වැඩි දෙන මුළු පීඩනය. B ගේ මවුල භාගය හොයාගන්න. හරි. ධ්‍යාන ගන්න. ධ්‍යාන වායු ගෝල පීඩනය එක 10.5 පැස්කල් හා වායු ගෝල පීඩනය 1.5 පැස්කල් හා උෂ්ණත්වය 300 කෙල්වින් ලෙස ගත හැකියි. උෂ්ණත්වය 300 කෙල්වින් ලෙස ගත හැකියි. හරිද? වායු ගෝලයේ පරිමාණ नाइट्रोजन 78යි ऑक्सीजन 21යි ආගන් 101යි ලෙස ගත හැකියි. 101ක් වේ. හරි. ඒක පරිමාණ බසට කියන සම්මුතියක් තියෙන්නේ නේද? පරිමාණ බසට කියන්නේ මොනවාද? මවුල බසටම තමයි ආයි ප්‍රයිවට් එකයි වචනේ හරි. එක් එක්
වායුවේ ආංශික පීඩන ගන්න ඉතල. එක් වායුවේ ආංශික පීඩන ගන්න. එතන වායු පොලේදී මොකද්ද මේ ඝනත්වය එහෙම සම්බන්ධ කරව මධ්‍යම මෞලික ස්කන්ධය වල ඝනත්වය වෙලා ආංශික පීඩන වෙනවා. මේක තව කොටසක් දෙන්න බලමු නේද? එක එක කට්ටිය සාන්දන වෙන දෙන්න කියලා. එන පීඩනය ගන්න ආංශික පීඩනය ගන්න. සාන්දනය කියනකොට B වෙදීම RP. දෙන්න. ආංශික පීඩන වෙන දෙන්න. සෝරි සාන්දන වෙන දෙන්න. හරි මේකේ මොන මේකක් හදන්න. මේක දැන් නයිට්‍රජන් ආංශික පීඩනය කියොත් කොහොමද ගන්නේ? එයාගේ පරිමාව භාගය නැත්නම් මවුල භාගය වෙන කිරීම මුළු පීඩනය. ඒක 0.8 10 පහයි න්යා. 0.2 1 10 පහයි න්යා. 0.01 10 පහයි කියන උත්තරේ දෙවෙනි කොට ලියන්න. එක් වායුවේ සාන්ද්‍රණ ගණනය කරන්න. ඒක විතර කියලා. මේ පරිසම ඉතිත් කරන්නේ මේ කල්පනා. හරි. ඥාන මාතෘකාව වායු නියම.
උතන මතක තියාගන්න වායු නියම පිළිපදින්න පරිපූර්ණ වායු විතරයි. හරිද? වායු නියම පිළිපදින්න පරිපූර්ණ වායු විතරයි. හරිද? වායු නියම පිළිපදින්න පරිපූර්ණ වායු විතරයි. වෙන කාටවත් ගන්න බැහැ. හරිද? එතකොට මේ ඔක්කොම කතාවක් තියෙනවා මම මේ විදිහට කියලා දෙන්නම් නේ. හරිද? මේ එනිද අපි මේ විදිහට කරන්නේ නැහැ. ඊළඟට වායු නියම පිළිපදින්න යන මෙහිදී වායු නියම කිහිපයක් අධ්‍යයනය කරනු ලබනවා. එක ඔය ලියන්නේ පරාදල මොනවද කියන්නේ PV හරි ඊළඟට දෙක charge නියම VD charge නියම VD එතන මෙන්න VD ඊළඟ මේ charge නියම දෙක කියලා ගන්නවා ෆිසික්ස් වල නම් අපි එහෙම ගන්නෑ හරිද ඊළඟ මේ කියන්නේ VD සම්බන්ධයෙන් ඒ වගේම එකක් ඊළඟට संयुक्त वायु समीकरण संयुक्त वायु समीकरण संयुक्त वायु समीकरण याद संयुक्त वायु समीकरण के वाला तो क्या TVT TVT ඊඩන පරිමාණ උෂ්ණ තුන මත සම්බන්ධයක් තියෙනවා හරි ඊළඟ එක ලියා ගන්න ඊට පස්සේ යන්න අවගාඩ්‍රෝ නියමය ඊළඟ එක ඩෝල්ටන්ගේ ආංශික වේග නියමය අවගාඩ්‍රෝ නියමයේ තියෙන්නේ Vn capital N simple N දෙකම ලියාගන්න නේ Vn capital N simple N දෙකම ලියාගන්න ඊළඟ ඩෝල්ටන්ගේ ආංශික වේග නියමය අදුපෑනෙන් ලියලා තියාගන්න ඉහත වායු නියම සියල්ල එදිය හැකි ඉහත වායු නියම සියල්ල එදිය හැකි මොනවාද පරිපූර්ණ වායු සඳහා පමණයි परिपूर्ण वायु सඳහා පමණයි. හොඳට මතක තියාගන්න හරි. ධ්‍යාන අනුමානක බොයිල් එක. බොයිල් එක කියන වැඩ ගන්න. කොහොමද කරන්නේ? හරි. අන්න දෙකවලදී බැලුමක් ගන්න ඕනේ හරිද? නායක ගන්න බාහිර යන්න තිබේ. දැලුමක වාතය පුරව දිනවා කියන එකද?
මෙහෙම තද කරොත් මොකද? මොකද වෙන්නේ කියන මේ බැලුමක් උලම් පුරුක් බැලුමක් අරගෙන එහෙම වටේ පීඩනය වැඩි කරොත් මොකද? පරිමාව මොකද වෙන්නේ? පීඩනය වැඩි කරොත් මොකද වෙන්නේ? පරිමාව අඩු වෙනවා. ඕක තමයි බොයිල් නෙමෙයි තියෙන්නේ. පීඩනය ඔක මතක තියාගන්න. නියම හතරක් තියෙනවා. ඒ හතර මතක තියාගන්න. නැත්තම් පැටලෙන්නේ නැහැ. නිකන් අර බැලුමක් පිටි කරලා තියෙන එක තමයි මේක. බොයිල් නෙමෙයි. බොයිල් නෙමෙයි කියන්නේ අරක මම ඔක ඔක්කොම ගලන් දෙන්නම්. හිතන්න දැන් PV සමාන එන්නාත් එක හිතන්න. හිතන්න දැන් නේ ඒක ඊටමනේ කොහොමද? එන්නාත් මේක අපි ගන්නේ නියත වායු ස්ථානේ. දැන් බැලුමක් ගත්තොත් ඒකේ එක වායු එකතු වෙන්නවත් එළියට යන්නවත් නේ. මේ බැලුමක් උඹල ගැට ගැහුවෙන් පස්සේ හරිද? PV සමාන එන්නාට තියෙනවා. දැන් මේක මේව තේරුම් ගන්න නැත්නම් මේක වැටලෙනවා. මේ වායු ඔක්කොම එකම වගේ. නැත්නම් පැටලෙනවා. ඔය හතරට උදාහරණ හතරක් තියෙනවා. ඒ හතර කියන්නම්. ඒ හතර මතක තියාගන්න. දැන් එකක් මේක. එකක් මේ ඔය බැලුමක් මිරි කරනවා වගේ. හරිද? එතකොට මේකේ වෙන්නේ මේක එහෙම තියෙනවා. එතකොට මේ ඊළඟ නියත වායු ස්කන්ධයක් තියෙන. මේක බවද වායු දුර එළියට යන්නේ නැහැ නේ. සා උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එතකොට R කොහොමද තියෙන්නේ? ඒතර අපිට නියත තුන ගුණිතයකට දාන්න පුළුවන් ආය නියතයක් කියලා. එහෙනම් PV සමානයි K. හරි. පතවතු ඊළඟට කි පතර මොනේ කඩලා ගත්තා ඉතින් එක කෑගෙන PV සමානයි K. හරිද? ඊළඟට මේ රස්තාටියක් කියලා හිතලා හිටින්නේ නැහැ. වෙන ඔරුම අරගෙන. හරි. එතකොට මේක වුණනම් අපිට නියතය දැන් ඔන්න මම මේක කරනවා. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. පොඩි වැඩ බාරක් දාන්න. මේක කියන්න පුළුවන් P සමානයි K බෙදින් B කියලා කියන්නේ. ඒතර අපිට මේක නියතයයි කියලා සමානුපාතිකයක් කරන්න. P සමානුපාතිකය එකට දී. ඒතර අර කතාව තමයි කියන්නේ. පීඩනයේ පරිමාවට ප්‍රතිලෝම සමානුපාතිකය. පීඩනයේ වැඩි වෙච්ච පරිමාව අඩු වෙනවා. පීඩනයේ වැඩි වෙච්ච පරිමාව අඩු. හරි ඔක වෙලා. ඔය බොයිල් ඉන්නේ. අපි දැන් අවස්ථා දෙකක් සැලකුවොත් දැන් හිතන්න මේ අවස්ථාවක් තියෙනවා. මෙතන තියෙන P එක මෙතන තියෙන V එක. මෙයාගේ පීඩනය වැඩි කරාම පරිමාව අඩු වෙනවා. P දෙක V දෙක. එතකොට මෙතන PV ගුණිතයට දාන්න පුළුවන් මොකද? P එක V එක සමානයි K. මෙතන දාන්න පුළුවන් මොකද? P දෙක V දෙක සමානයි K. K සමානයි. එතකොට P එක V එක සමානයි. මේක කෙලින්ම භාවිත කරගන්න. දැන් මේක ඒක ගත්තොත් ඔයාලට මේක රැස් කරලා දාන්න ඕනේ කියලා නැහැ. ATM දාන්න පුළුවන්. හැබැයි මෙතන ATM දාන්න මෙතන මොනවද රැස් කරලා දාන්න බෑ. තේරෙනවද? මෙතන ATM නෙමෙයි මෙතනත් ATM. මේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ. දැන් පරිමාව ගත්තොත් ඝන සෙන්ටිමීටර දාන්න පුළුවන් මෙතන. එහෙමනම් මෙතන එන්නේ මොනවද? ඝන සෙන්ටිමීටර වලින් මීටර දාන්න පුළුවන්. හරිද? මේ විදිහට මේ ගන්න වෙනකොට තමයි මේ බොයිල් එකේ ප්‍රස්තාරකයක් අදින්න අදින්න හරි. ඒක බොයිල්. ඊළඟ නියත උෂ්ණත්වයේ පවතින නියත පරිපූර්ණ වායු ස්කන්ධය. පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ. පීඩනයේ පරිමාණ ප්‍රතිලෝම සමානුපාතික වේ. ඔලියර ඊට පස්සේ අඩුවැඩ ගොලයක් කරන් අඳින්න මෙන්න මේ ප්‍රස්තාරය. බලන්න කොහොමද හරියට දෙන්නේ.
විශ්ලේෂණය කරලා නේ තියෙන්නේ. PV ප්‍රස්ථාරයි B එකට V ප්‍රස්ථාරය. PV ප්‍රස්ථාරය අඳින්නේ නැහැ. හරි. දැන් PV ගුණිතේ නියතයක් නේ. PV ගුණිතේ නියතය. ඔයා වුන් ප්‍රස්ථාරය කරන එකපාර අර y සමාන mx mx ධන 100 y සමාන x වර්ග x ධන ඒ වගේ හිතා ගන්න බැරි නම්. අගයන් දැන් දාලා බලන්න ඕනේ. මේ එකපාර හිතා ගන්න පුළුවන් නම් y සමාන mx ධන 100 sin වක්‍ර ඒවා එක දන්නවා නම් ඒවා නිකන් එකපාර ගන්න පුළුවන්. මේක ගන්න ඕනේ නම් කන්ෆියුස් වෙනවනේ. එතකොට මේකෙදි මෙන්න මෙහෙමයි ඉන්නේ. PV ගුණිතේ නියතයන්නේ. ඔයා බලන්න p බිඳුවේ මේ පැත්ත මේ අක්ෂය දිහා නේද? මෙතන මේ බිඳුවේ යගේ කියලා බලන්න. B බිඳුවේ P බලන්න. B බිඳුවේ P කියනවා. නැත්නම් මේක මේ හරිම විදිහට මේක දෙන්න මාරු. P සමානයි K වෙනින් B කියලා. ඔක කොහොමද තමයි හරියන්නේ කියන්නේ. ඔය එක පැත්තට x y අක්ෂය දෙකට දාන්නේ. මේ බලන්න B බිඳුවේ පරිමාව බිඳුවේ P ඉන්නේ කියලා. මෙහා බිඳුවේදී පිටින් අනන්තය. මොකද යන b සමානයි බිඳුවේදී මේක බිඳුව උනොත් මේ උත්තරය අනන්තය බිඳුව අනන්තයි. මොන උත්තර දෙන්න අනිර්ණීයයි ඒවා මැත්ස් හරියට අපි මේක වෙන කතා කරන්නේ. මොකද ඔය කරවන්න බැරිද? b බිඳුවේදී b අනන්තයි. හරි. පළවෙනි ඊළඟට අනිත් පැත්ත ගන්න පුළුවන් v අනන්තය මේ අනන්තය කියන්නේ එහාගේ දවර කියන්නේ අනන්තය අනන්තය කියන්නේ කේර අනන්තය කියන්නේ කේර අනන්තය බිඳුව v අනන්තයේදී v සමානයි බිඳුව හරි දෙනවනේ එතකොට ඔන්න මේක ආයෙ ඕන හදාගන්න මේ v සමානයි k වෙදීම v සමානයි k වෙදීම b k වෙදීම b එතකොට v අනන්තයේදී sorry මේ b බිඳුවේදී v අනන්තයේ විතරක් නේද b බිඳුව දැම්මොත් v අනන්තය මොන විදිහට හරි ගන්න හරි මේක ගත්තොත් ඒ දෙනා මේකම ගන්න මේක ලේසි v සමානයි බිඳුවේදී ඒ කියන්නේ මේ පොයින්ට් එක බිඳුවේකට කොහොම යන්නේ v සමානයි බිඳුවේ v අනන්තය v අනන්තය v අනන්තයේදී මෙහා අනන්තයේදී මෙහා ලොකු වෙදී මොකද දැන් මේ ප්‍රස්ථාරේ මෙන්න මෙහෙම ඇදලා තිබ්බ ගොඩක් ළමයි මේක වැරදියට ෂේප් එක හරි වක්‍රේ වැරදි ඒක උන ඉතින් මම මේක බිඳුවේ කියන්නේ v සමානයි බිඳුවේ v අනන්ත කියන අනන්තය ඒක මේ වලගේ අගයක් තියෙනවා ඒතකොට වැරදි ඒතකොට මේක අපි අඳින්නේ මෙන්න මෙහෙම යා කරන්නේ අන්නෝද අනන්තයේ බිඳුවේ ලං කරලා අදිනවා යා මුට්ටු කරන්නේ v අනන්තයේ v බිඳුව මේ අනන්තයේ තියෙන එන මෙතන අනන්තයේ ඒ අනන්තයේ v බිඳුවේ එහෙනම් මේකදී v අනන්තයේ v බිඳුවේ එතකොට මේ වක්‍රයනේ මෙන්න මෙහෙම එහෙනම් හරි ප්‍රශ්නය එන්නේ මෙයා කියන්නේ කතා ඊළඟ ලේසි PV සමානයි K P සමානයි K වෙනි P සමානයි K වෙනි එතන මේකේ P එකට V එක ප්‍රස්ථාරය ගත්තොත් P එකට V එක ප්‍රස්ථාරය ගත්තොත් එන්නේ y සමාන මේක ඔන්න මම හදාගන්නම් P k ගුණ කිරීම එකට V කියලා කියන්න පුළුවන් y සමානයි mx ආකාර ප්‍රස්ථාරය v සමානයි PV සමානයි k දෙපැත්තම v වලින් විදෝ මෙහෙම වෙනවා මේ කොට ඇඩ්ජස්ට් කරගන්න k ගුණ කිරීම එකට y සමානයි mx ආකාර මේ දෙකට
ඕන ලියලා තියන්න. එකයට මේව දන්නේ නැත්නම් ලියලා තියාගන්න. එකයට බිඳුව අනන්තය, එකයට අනන්තය එකයි. බිඳුව. මේව දන්නේ නැත්නම් ලියලා තියාගන්න. එකයට බිඳුව අනන්තය. එකයට අනන්තය බිඳුව. හරිද? දැන් මේවල මේ ප්‍රස්ථාර අපි යන්නේ නියත උෂ්ණත්වයේදී. හරිද? මේ විභාගය අහන මේ හරියට තේරුණා. මේ ප්‍රස්ථාර යන්නේ නියත උෂ්ණත්වයේදී. හරිද? දැන් ඔයාගෙන් අහනවා මේකේ උෂ්ණත්වය වැඩි වෙද්දි වක්‍රයට මොකද වෙන්නේ කියලා. මේ දෙන උදාහරණයක් ලෙස ගන්න මේ තියෙන්නේ කෙල්වින් 200ට අදාළ වක්‍රය කියලා. කෙල්වින් 300ට අදාළ වක්‍රයේදී කොහොමද? 400ට අදාළ කොහොමද? ඒ ගණිත නෙමෙයි. මේ ප්‍රස්ථාරයේ මෙතන දිනවල b එතන දිනේ b. ප්‍රස්ථාරයේ කියන අපිට ගන්න පුළුවන් නේද දෙකයි එකක් මොකක්ද? අනුක්‍රමණය අනිත් මොකක්ද? අන්තර්කණ්ඩය කියන්නේ මේ y සමාන mx දාන 100 වෙන අන්තර්කණ්ඩයක් තියෙන මේක අන්තර්කණ්ඩයක් තියෙන. එකක් අනුක්‍රමණය අනිත් මොකක්ද? එකක් අනුක්‍රමණය. අපිට කියන ප්‍රස්ථාරයකින් මේ ආවේගය ගන්න. ආවේගය කියන්නේ මොකක්ද සමානයි? ඉතින් මේ වදා ගන්න ඕනේ නැහැ. ප්‍රස්ථාරය බාහිරින් ආවේගය වැටුණොත් ඒක හරියට දන්නවා මොකක්ද? ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එකක් මොකද්ද? අනුක්‍රමණය. අනිත් එක මොකද්ද? වර්ගඵලය. හරි දැන් මේක අනුක්‍රමණය ගන්න බැහැ. අනුක්‍රමණය ගන්න වෙන්නේ මොකද්ද? b බෙදීම b ගන්න. b බෙදීම b කියන රාශියක් අපිට අර්ථයක් කරන්න නැහැ. තේරුණාද? අනුක්‍රමණය කරා වැඩක් නැහැ. එහෙනම් මේක ගන්න ඕනේ මොකද්ද? වර්ගඵලය. එහෙනම් මේකේ වර්ගඵලය කියන්නේ PV ගුණිතය. वर्गफल කියන්නේ PV ගුණිතය. හරි. PV සමාන වෙනකොට nRT නැත්නම් K ට. PV සමාන වෙන nRT නැත්නම් K. දැන් උෂ්ණත්වය වැඩි වෙයි. මේ ඇතුළත තියෙන්නේ නියත උෂ්ණත්වයට අදාළ වක්‍රය. ඈ උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්න ඕනේ? PV උන්දේ වැඩි වෙන්න ඕනේ. K වැඩි වෙන්න ඕනේ. වර්ගඵලය මේ තියෙන්නේ කෙල්වින් 200ට අදාළ වක්‍රය මේ තියෙන්නේ වර්ගඵලය. කෙල්වින් 300 යන්නේ ඊට වඩා වර්ගඵලය වැඩි. කෙලින් 400 ඉක්කොත් ඊට වඩා වැඩි. මේ දෙන්න වර්ගඵලය. වැඩි. තේරෙනවද? ආයි කියන්න. උදාහරණයක් මේ PV ගුණිතය කියන්නේ මේ ප්‍රස්ථාරයේ ගන්න පුළුවන් data දෙකයි තියෙන්නේ. එකක් වර්ගඵලය අනිත් එක මොකක්ද? අනුක්‍රම. මේක අනුක්‍රමණයක් ගන්න බෑ. මොකද අනුක්‍රමණය කියන්නේ y ගණනාංග වෙලින් x ගණනාංගෙන් p බෙදීම v එකක් කියන්නේ. ඒක වැඩක් නෑ. එහෙනම් අපිට ගන්න වෙනවා වර්ගඵල. वर्गඵලය කියන්නේ PV ගුණිතය. वर्गඵලය කියන්නේ PV ගුණිතය. PV කියන්නේ nRT නැත්නම් K. මම යමතක තමයි ඒක. ඕනම නැහැ. ඒතර උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ? PV ගුණිතය වැඩි වෙනවා නම් वर्गඵලය. හරි. යන උෂ්ණත්ව දෙකක් සලකමු. PV ප්‍රස්ථාරයේ මොකද
විතරනේ වර්ග බලය බලමු ඊ ප්‍රස්ථාරයේ වර්ග බලය බලමු වර්ග බලය බලමු මේක ලියන්න देना रैंक करता है पंजी की बता नाम देना पर देखो नहीं है मामा मामा ये लग रहा है रैंक करता पंजी की अदा करने के लिए खाता पाड़ा कर दिया अबे ये कि मेरा करा है यार उष्णते වැඩිවීමත් සමග වර්ග බලය වැඩි විය යුතුයි උෂ්ණත්වය වැඩිවීමත් සමග වර්ග බලය වැඩි විය යුතුයි हमें याद नहीं वर्ग वाले वेरी नहीं ये रास्ता है ना දැන් මම අද ඉන්නේ B academy ප්‍රස්තාරය මේ බලන්න B academy ප්‍රස්තාරය ගත්තේ බලන්න මේ උෂ්ණත්වය වැඩි වෙනවා D academy ප්‍රස්තාරය ගත්තොත් මේකෙන් PV උනේ දෙන්නේ මොනවද අනුක්‍රමණය right අනුක්‍රමණය කියන්නේ B බෙදීම academy ඒ කියන්නේ මොකක්ද PV එන PV සමාන නම් මොකද එන්න උෂ්ණත්වය වැඩි වෙද්දී අනුක්‍රමණය මොකද වෙන්නේ හරි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් තමයි එන්නේ මොකක්ද PV ගුණය ඒක B බෙදීම කියන්නේ මේක උඩ දෙන්න PV තමයි එන්න උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ ඕනි මොකද වෙන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා ඒ කියන්නේ කෙල්ලින් 200 දාලා මේක තමයි 300 දාලා මේ අනුක්‍රමණය කියන්නේ ආනතිය ඒක දන්නවා නේද ආනතිය වැඩි වෙනවා 400 දාලා yeah that ඉතින් යන B academy ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සලකනවා B academy ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සලකනවා B academy ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සලකනවා Yeah. උෂ්ණත්වය වැඩි වීමත් සමග අනුක්‍රමණය වැඩි විය යුතුයි. උෂ්ණත්වය වැඩි වීමත් සමග අනුක්‍රමණය වැඩි විය යුතුයි. උෂ්ණත්වය වැඩි වීමත් සමග අනුක්‍රමණය වැඩි විය යුතුයි.
හරිද? දැන් ඔගේ ගණන් අහන්න පුළුවන්. ඉතින් ඔයාට එක අවස්ථාවක PV දීලා අනිත් අවස්ථාවේ P දීලා V අහනවා. ඒක තමයි අහන්නේ. හරිද? තේරෙනවනේ? P එක V එක සමානයි P දෙක විතරනේ. හරි. ඔය සාමාන්‍ය පොඩි මේ පොඩ්ඩක් රූපේ ලබ කරන්න ඒක ලේසි ගන්නද. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. එනනම් පීඩනය 1.10 ඉඳලා 2.10 දක්වා වැඩි කරනවා. පරිමාව 4 ගන්න සෙන්ටිමීටර. අලුත් පරිමාව කොටස. ඔන්න ඔය රන්දාගෙන කියන්නේ. තරමද කරන්නේ. P එක V එක සමානයි. මේ ඩිවයිඩර් නාලෙජ් ගන්න මේ ඩිවයිඩර් V එක. යාම ගන්න. परिपूर्ण वायुक पीडनය 1.5 පැස්කල් හා පීඩනය 1.5 පැස්කල් හා පරිමාව 4 ගන්න ස්පීඩ් වේ. පරිමාව 4 ගන්න ස්පීඩ් වේ. ඒ පීඩනය 2.5 පැස්කල් දක්වා වැඩි කරගන්න. ඒ පීඩනය 2.5 පැස්කල් දක්වා වැඩි කරගන්න. නව පරිමාව ගණනය කරන්න. නව පරිමාව ගණනය කරන්න. හදන්න. පීඩනය 1.5යි. පරිමාව 4 ගන්න මීටර. අලුත් පීඩනය 2.5යි. පරිමාව V. මෙතන කියනවා V එනවා. දෙකයි ගන්න ස්පීඩ්. අනේ ගාන තේරුම් ගන්න. මේ ඔය අරගණ තුනම හැදුවොත් ඈ. මේක තමයි ගාන. මේ ගාන තේරුම් ගන්න මේකේ තියෙන හීලියම් වායු පුරවල තියෙන්නේ මේකේ තියෙන නියෝන් වායුව. මේ කරාමයක් තියෙනවා. කරාමේ වහලා දීදී පීඩන දෙක තියෙනවා. දැන් කරාමේ අරිනවා. කරාමේ මොකද වෙන්නේ? වායු දෙක මික්ස් වෙනවා. මේ නලයේ තියෙන ප්‍රමාණය සලකන්න එපා. මේකේ වායුව අරගෙන ගිහලා අරේ වායුව මෙහෙට ගිහලා මේක සනිකර කවලමක් වෙනවා. හරිද? කවලමක් වෙනවා. හරිද? එතකොට මේකේ පද්ධතිය උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ මේ දෙක මිශ්‍ර කරද්දී. හරිද? එහෙනම් අහනවා අවසන් පද්ධතියේ කරාමේ විවෘත කරගෙන පස්සේ මුළු පීඩනය. විවෘත කරගෙන පස්සේ මුළු පීඩනය උත්තර දෙනවා. ඔයගොල්ලෝ අහන්න පාස්. ඔයාලට ඕන මෙහෙම දාන්න බලුවා. මේකට PV සමාන ඉන්නාට දාලා මේකේ මවුල ගන්න. මේකට PV සමාන ඉන්නාට දාලා මේකේ මවුල ගන්නවා. ඉතින් මුළු මවුල දාන්නවනේ. PV සමාන ඉන්නාට දෙම වෙනවා. හැබැයි ඔකට එකපාරක්වත් PV සමාන ඉන්නාට දාන්න නතු වායු නියමනි කොට දාන්න පුළුවන්. බොයිල් නියමනි කොට දාන්න පුළුවන්. try එකක් දෙන්න. හරි. අතරයි මාතර